හයි මම හද මේ විඩියෙන් කතා කරන්න යන්නේ සයිනින් එක සයින් පෝග්‍රම් කරේ කොහොම ක සකච්ඡා කරන්න යන්නේ වැඩඩ් පාට් පාල් කරකොන්ද ඒ සම්බන්ධතයි අප කතා කරන්න යන්නේ යසයින් පේජ් එක පෝග්‍රම් කරේ කොහොම කියලා තයි කතා කරන්නන්නේ අපි කටම් බලු මේක සයින් සයින් වැඩ කරන්න කොම කියලා එන සයින්ගේ ඊමේල් එකත් පාසවඩ්ඩවත් ටයිප් කර නැතුව සයිට්ම ස් කරපුහම පිස් කල් බලවාම පලිස් එන්ටෝ ඊමේල් වෙටනවා දැනට සයින් වෙලා තින ඊමේල් එතන දෙන්න ඕනා නිවර දීමේල්ල දුන්නම් පස්සේ යසටන පිස් එන්ටෝ පාස්වර් කිය යස අපි ඊමේල් සයින්ුන ඊමේල්ෙන් සයින්ෝන අපි සාමාන්‍ය සයින්න ඊමේල් ඇද ඊමේල් කර පාස්වර් දෙනවා අන්නේ පාසට මෙතන ඉල්ලන්නේ ඒ පාසටය අපි දෙන්න ඒ පාසට දීලා නිවැර දීමේල්ග නිවැරදි පාසට දෙමදීලා සයින් බන්න පෙස් කරපුහම අප කෙලින්ම අරංගෙන හෝම් පේජ්කට දෙකම නිවරදුනට හෝම් පේජ රංගන්න එසයි දැම් බලමු අයි මක්කර එකක් හරි වැරදිය ටයිප් කර තිබ මොලින් කියලා අපි තමකෝ ටෙස්ට එක විතර ෙස්සපුරයි කරලා සයින් එක කරම වෙන්නවා ඉන්වැලිඩ් ඊමේල්ලෝ පාසට් එස පාස්වඩ් මක්කරක් වැරදි ටයිපොත් ඒටරන්න ඉමලිඩ් ඊමේල්ලෝ පාසට් අපි දෙකියම මොනහරි වැරදි ටයිප්කෝ එත වැට ඉමලිඩ් ඊමේල්ල පාසට් මේක තමයි සරලෝම සයින එක අපට බලාගන්න පුළුවන් වෙන්නේ මෙතෙන්ට රීටමී ඔප්ෂන් මුක්ෂන්දාර රීටමිය යස්සේ පොට් පාසට ඔප්ෂන් දාතය තව අපට සයින් අප් එකට යන්න පුළුවන් බට්න එකක් දාලා නියුටු ඊෂප් කියලා ඒ බට්න එක තියෙනවා මේක තමයි මූලික වශයෙන්ම සයින් පේජ් එකේ අපි ප්‍රෝග්‍රෑම් පැත්තෙන් ප්‍රෝග්‍රෑම් කරලා තියෙන පැත්තෙන් බලන්න පුළුවන් අපි දැන් කෝඩ් එක බලමු කොහොමද මේක ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ කියලා කෝඩ් කරලා තියෙන්නේ කියලා ඒකම අපි කෝඩ් එකට යන්න ඕන කෝඩ් එකට යන්න ඕන එකටම යන්න ඕනේ ඉන්ඩෙක්ස් එකට ඉන්ඩෙක්ස් එකේ මෙතන මම කමෙන්ට් එකක් දාලා සයින් ඉන් කියලා ඉතින් තමයි සයින් එක දාලා කෝඩ් එක පටන් ගන්න තියෙන්නේ මුලින්ම මෙතන සයින් ඉන් බොක්ස් එකක් දාලා තියෙනවා මම මුල් වීඩියෝ එක කතා කරා සයින් බොක්ස් එක මෙතන ID එක තියෙන සයින් බොක්ස් එකක් දාලා ඒ කියලා සයින් එකයි සයින් අප් එකයි ටෝගල් එකකින් එහා මෙහාම එක පේජ් එකේ ලේයර් දෙක තියෙන හින්දා එහා මෙහා ලේයර් දෙක මාරුවන් තමයි ටෝගල් එක දාන්න හින්දා මේ මුලින්ම සම්පූර්ණ ඩිව් එකටම දාලා මේ තියෙන්නේ සයින් බොක්ස් එකේ ID එක මේ ID යූස් කරන එකට ඊයස් අපි ඊළඟ ඩිව් එක බලමු ඊළඟ ඩිව් එකේ තියෙන බූස්ටර් ක්ලාස් එක අපිට රෝ කියන්නේ රෝ එකක් කියන්නේ කොලම් එකේ තියෙන රෝ එකක් දෙක ගන්න ගෑප් දෙකක් ගන්න කියනවා කොලම් එක 12යි කියලා තියෙනවා මෙතනින් ආයෙත් දාලා තියෙනවා ඊට ක්ලාස් දාලා තියෙනවා මෙතනින් මේ සයින් එකක් දාලා තියෙනවා මෙතනින් සම්පූර්ණයෙන්ම ෆ්‍රන්ට් එන්ඩ් ඩිසයින් එක ගැන සම්පූර්ණයෙන්ම මෙතනින් හොඳ අවබෝධයක් ගන්න පුළුවන් මෙතනින් තමයි ෆ්‍රන්ට් එන්ඩ් ඩිසයින් එකේ සම්බන්ධ හදලා තියෙන මෙතනනුයි ස්ක්‍රිප්ට් ස්ටයිල් CSS එකනුයි අය බලමු ප්‍රොසෙස් එක ගැන බලන්න දැන් කතා සාකච්ඡා කරනවා අය බලමු ප්‍රොසෙස් එක කොහොම කරලා තියෙනවා අපි එකටම script.js එක බලමු ප්‍රොසෙස් එක කොහොම කරලා තියෙනවා එතන sign in කියලා ෆන්ක්ෂන් එකක් හදන්න තියෙනවා sign in ෆන්ක්ෂන් හදලා තියෙන්නේ යොන් ක්ලික් එක දාගත්තේ sign in කියලා බටන් එකට ඒ කියන්නේ sign in බටන් එක ප්‍රෙස් කරපුවාම වෙන්නේ මොනවද සයින් එකේ බටන් එක එකපාර ක්ලික් කරපුවාම මෙන්න මේ හදපු ෆන්ක්ෂන් එකේ තියෙන ටික වෙනවා කියලා තමයි අපි එකෙන් අදහස් කරන්නේ on clicking දාලා එක තියෙන්නේ අයි මුලින්ම මේ දාලා තියෙනවා variable එක store කරගන්න කියලා email to කියලා ID එක email to කියන ID එක variable එක store කරගන්න තියෙනවා බලමු email to කියන්නේ මෙතන email එකේ input field එකේ input field තමයි input field එකේ input field එක තමයි අපි එකටම variable එක email එකේ variable store කරන්නේ අපි ID එකෙන් අල්ලගෙන email එකේ variable එක store කරලා තියෙනවා දෙවෙනි එක අපි දෙවෙනි එක ID password 2 කියන ID එක අල්ලගෙන ඒකෙන් password කියන variable එක store කරලා තියෙනවා ඒක password 2 කියන variable එක කියන්නේ password 2 කියන password field එකේ password field එක මොකක්ද type කරත් ඒකේ තියෙන data තමයි මෙතනින් අපි password කියන එක variable එකක් හදලා ඒක store කරලා තියෙනවා
මේ රිමෙම්බර් ඔප්ෂන් එකක් තියෙනවා. ඒකයි විතර වෙන වීඩියෝ කතා කරනවා. ඒස් බලමු අපි මෙතන අපි මේ ඔක්කොම f කියලා වේරියබල් එක ආයි ස්ටෝර් කරන්න මේ ajax පාවිච්චි කරන්න යන්නේ. මේ ajax වල ajax පාවිච්චි කරද්දී පටන් ගන්න පියවරක් f append එකක් දාලා e කියලා සංකේතවත් කරලා තියෙනවා. data transfer කරලා e කියලා මෙතන මෙතන හදලා අපි හඳුන්වන්නේ ඒක email value දාලා ඒ password value දාලා තියෙනවා. ඊට මෙතනින් ආයෙත් මොනවාද new මේ variable පටන් ajax පටන් ගද්දී පාවිච්චි කරන step එකක් මේ request කියන variable එකට store කරන් තියෙනවා මේක. එයා මෙතනින් request already stand change assign කරලා දෙන function එකට මේ anonymous function එකක්. මේ special අවස්ථාවේ මේ function එක නමක් නැහැ. ඒක තමයි special ඒ කියන්නේ මේක special අවස්ථාවේ මේ already state change කියන හින්දා මේක anonymous function එකක් කරනවා. මේ function එක නමන්න දෙනවා එහෙම අඳුන්නන්නේ. මේක විශේෂ අවස්ථාවක්. එසයි බලුවොත් ඊට පස්සේ මෙතනින් ආයෙම දාන්න ආයෙත් අපි if එකක් දාලා request state for කියලා දාලා තියෙනවා. yes ඔහොම අපි දාලා තියෙනවා. ඒක මෙතන variable response එකක් දාලා තියෙනවා request response text කියලා. මෙතන දාලා තියෙනවා success කියලා. මෙහෙම දාලා තියෙනවා. ඒකටම අපි මේක තියෙන හතරවෙනි පියවර. ajax වල හතරවෙනි පියවර තමයි මේක. අයි මේක පොඩ්ඩක් අපි අර මම මේක පිළිවෙලට යන හින්දා මම මේක මෙතෙන්ට එනවා. ඒකටම data transfer කතා කරලා මෙතෙන් ගමු අපිට තේරුම් ගන්න එක ලේසි. ඒ හින්දා මේ හතරවෙනි පියවර මේ හතරවෙනි පියවරට අපි අනිත් පියවර කතා කරලා බලමු. මේක පළවෙනි පියවර, දෙවෙනි පියවර, තුන්වෙනි පියවර, හතරවෙනි මේක තමයි මේක ඊළඟ පියවර. මේ පියවරයි ඒ හින්දා පස්ව කතා කරමු. මේ ඊයස මේ පියවර කතා කරලා මෙතන තියෙන්නේ අපි request කියන එක අපි request කරලා ගන්න. ඒක post method එකේ sign in procedure php එකට යවලා තියෙනවා. true මේ synchronous කියලා අපි ඒක true කියලා දාලා තියෙනවා. ඒ request sending f මෙතන අපි f කියලා variable එක දාලා මෙතන හදාගත්තු data ටික send කරලා තියෙනවා. අපි බලමු දැන් sign in procedure php එකේ මොකක්ද වෙලා තියෙන්නේ. ඒකත් පැහැදිලි කරලා මේ ඒකත් පැහැදිලි කරලා ඒ ඔස්සේ මේක පැහැදිලි කරනවා. මේකේ තියෙන කරුණු පැහැදිලි කරනවා. ඒක අපිට තේරුම් ගැනීමට ලේසි වෙනවා. අනික මට පැහැදිලි කරන්න ලේසි එහෙම. එහෙනම් ඒ sign in procedure php එක ගැන සාකච්ඡා කරලා ඊට පස්සේ මේක ගැන මම ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. අයි බලමු එහෙනම් sign in procedure php එක මොකද කරලා තියෙන්නේ කියලා. ඒක දැන් php එක open කරලා close කරලා දිනවා. php එක දාගන්න නැත්නම් මේක php එකේ අපි හඳුනගන්න php html type කරන්න පුළුවන්. දැන් මුලින්ම include කරන්න තියෙනවා connection.php කියලා. අපි ඒක කොහොමද include කරගන්නවා ඒ database එකත් එක්ක connect කරන file එකක් දාන්න තියෙනවා. ඒක තමයි connection php කියන එක හැම අපි මේක include කරන්න මේකේ data අපි මොනවාද save කරගන්න වෙයි. මේකෙත් තියෙන data අපි check කරන්න එපා. sign in එකේ data එක්ක මේ data valid කියලා. අන්න ඒක තමයි දාලා තියෙන්නේ. දැන් session එක start කරලා දිනවා. මම ඒක ගැන පසු වීඩියෝ එකක් කොහොමද අරන් එනවා. remember option එක සම්බන්ධයෙන් තමයි ඒක අපි ඒක පස්ව කතා කරමු. දැන් yes බලුවොත් මෙතනින් අපි අර form data වලින් e කියලා එකක් අල්ලගත්තේ. එහෙන් post method එකෙන් e ආපුවම පස්සේ මෙහි අපි variable එක email එකේ variable store කරලා තියෙනවා. ඒ විදිහටම password කියන එකෙත් e කියන එක form data වලින් ඒක අල්ලගෙන post method එකෙන් තමයි ඒක තියෙන්නේ. අපි variable එක store කරලා දෙන password කියලා. ඊට මෙතන තියෙන validation part එක කතා කරොත් ඔයාලට මුලින් මතක ඇති මම sign button එක එකපාර press කරා sign up sign in එකේ email එකවත් password එකවත් type කරන්න නැතුව. එතකොට ඔයාලට මතක ඇති ආවා please enter your email. ඒක අපි එන විදිහ හදලා දෙන්න මෙතනින් තමයි. මෙතන අපි කරලා තියෙන්නේ if එක වල empty email $sign email කියන්නේ email එකේ මොන හරි නැත්නම් echo කරන්න කියන please enter your email කියන එක. ඒක තමයි ඉස්සෙල්ලා උනේ. ඊට පස්සේ else if එකක් දාලා අපි ආයෙ දාලා තියෙනවා password කියන එක. අපි ඔයාලට මතකද මේ email type කරලා ඊට sign in press කරලා පස්සේ ආවා please enter your password. ඒක ආවේ මෙතනින් අපි එකට else if දාපුවම එතකොට මේ ගාවේ අර පළවෙනි එක හරි නම් ඊට තමයි else if එකට එන්නේ. ඊට තමයි එක් බලනවා මෙයා බලනවා password කියන hash password කියන කියන්නේ field password field එක empty ද කියලා.
empty නම් යාලා echo කරන්න දෙනවා please enter email please enter password කියලා. ඉස්සෙල්ලා ඒක තමයි echo වුනේ මම email එක ගහලා password එක ගන්නකොම. එතකොට මේ දෙකම fill වෙලා නම් දැන් ඒතකොට else එකකට ආයෙත් මේක එනවා කියන්නේ ඒ දෙක fill වෙන්න එපා. ඒ දෙක fill වෙලා නම් අපි email එකයි password එක check කරනවා. search කරනවා. මේ search එකෙන් තියෙන select නේ. select all from user කියන table එකේ email කියන කොලම් එකේ හැෂ් එක මෙතනින් අපි අර කියන්නේ email එක අපි ටයිප් කරපු email field එකේ තියෙන email එකයි password එකේ තියෙන password එක මෙයාලා database එකෙන් check කරනවා. check කරලා ඊට පස්සේ මෙතනින් අපි බලන්නේ check කරනවා. yes check කරපුවම check කරලා මෙතනින් බලනවා. ඒ බලන්න මෙතන හදලා තියෙනවා $10 $RS මේකෙන් $RS කියන මේක ස්ටෝක් කරන තියෙන $RS කියන නම් yes numbers කියලා විදාගෙන තියෙනවා. yes අපි ඉස්සෙන් බලනවා data $sign n එකයිද කියලා. මේකේ තියෙන පුළුවන් ආකාර දෙකයි මෙතන and එක පාවිච්චි කරලා තියෙනවා. එක්කෝ දෙකම එක්කෝ මේකින් එක වෙන්න ඕනේ නැත්නම් බිඳු වෙන්න ඕනේ. එක වුණා කියන්නේ sign වෙන්න පුළුවන් බිඳු වුණා කියන්නේ sign වෙන්න බෑ. ඉතින් sign වෙන්න කියන්නේ මොකක්ද detail එක වැරද්දක් තියෙන. ඒ කියන්නේ මෙතන email එකේ password යන දෙකම නිවැරදි වෙන්න ඕනේ. ඊට මෙතනින් අපි බලපුවාම එක නම් ඒ කියන්නේ email එකේ password දෙකම නිවැරදි නම් echo කරන්න කියන success කියලා. success කියන echo කරන්න කියනවා. ඊට මේක වැරදි නම් ඒ කියන්නේ බිඳුව නම් ඒ කියන්නේ email එක password එක එකක් හරි වැරදි නම් invalid email ලෝ password කියලා. ඔයාලට මතකද email එකක් එකකට අයින් කරලා ගහපුවම මේ invalid email ලෝ password කියන එක ආවා. password එක අකුරක් අයින් කරලා අපි ඒ වැරදි password එක ගහගා මේක ආවා. ඒකයි මෙතනින් තමයි ඒක validate කරලා තියෙන්නේ. ඒ බලමු මේ ඔයාලට මතකද මේ success කියලා echo වුණා. ඒක අපි පාවිච්චි කරලා තියෙන්නේ data කියන්නේ මෙතනින් data එක එහා පැත්තට අපි ආයේ මෙතන පාවිච්චි කරන ajax කියන්නේ javascript PHP දෙකම පාවිච්චි කරලා අපි කරන method එකක්. මෙතන echo වුණා success කියලා. ඒක මෙතන මෙහෙට බලුවොත් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න success කියලා තියෙනවා. ඒ කියන්නේ response එක අල්ලගන්නවා. අයි මෙතනින් response variable එකකින් තමයි response එක අල්ලගන්නවා. ඒ response එක check කරනවා සමානද කියන success. මේ success කියන්නේ මෙතනින් අපි email අපි අර input field එකේ email එක password එක දෙකම හරියට success කියලා අපිට echo වුනේ. අන්න ඒක අපි බලන එක තමයි response. ඒ කියන්නේ ඒකේ response එක. අපි request එක තමයි response එක අපිට එනවා. ඒ response එක success නම් window location.home.php ඒ කියන්නේ ඔයාලා මතක ඇති මම අර නිවැරදි password එකයි නිවැරදි email එකයි දෙකම තිබුණා. එතකොට කරලා sign එක press කරපුවාම මට මතකයි මම home page එකට ගියා. ඒක අදදී මෙතනින් තමයි. ඊස් අපි else එකකින් දාලා තියෙනවා. ඒ කියන්නේ else එක කියන්නේ I mean else වෙලා මෙතනින් මෙන්න මේ echo වුණා නම් මෙතන මේ invalid email වල password echo වුනේ. කියන්නේ else නම් මුලින්ම කියනවා document get document එතන msg1 කියන්නේ මේක අපි insert index එකේ තමයි හදලා තියෙන්නේ. msg1 එකේ alert tag එක නේ හදන msg1 එක හදලා තියෙන්නේ. එතනින් මේ කෝඩ් කරන msg1 එක inner text කියන්නේ බටන් එක press කරාම පස්සේ තමයි මේක පෙන්නන්නේ. response එකම පෙන්නන්නේ කියනවා. ඒ කියන්නේ ඔයාලට මතකනේ මෙතනින් අපි මොකක්ක වැදුනොත් හරි අපිට කෙලින්ම invalid email වල password කියලා අන්න echo වෙන එක response එකම පෙන්නන්නේ කියනවා. ඊට පස්සේ මෙතනින් අපි දාලා තියෙනවා class name එක deblock කරන්න කියලා. එහෙනම් block එකක් විදිහට තමයි ඒක දාන්න කියලා තියෙන්නේ. මෙහෙම තමයි අපි email එකේ sign in එකේ sign in process එක සම්පූර්ණයෙන්ම කරලා තියෙනවා තමයි. sign in page එකේ කරලා තියෙන process එක සම්පූර්ණයෙන් මම ඔයාලට පැහැදිලි කළා. ඒ සවාල් මතකද එතන තිබ්බා remember option එකයි forget password එකයි. ඒක අපි style net එකක්. ඒකෙත් ඒ කොහොමද program කරේ කියලා අපි
වෙනත් වීඩියෝකින් රන්ගෙනවා යස මෙතරින් අපි වල් මතකති නිියව් ඊශප් කියලා එකන සයින පේජනපුම් බන්නේ ක්‍රියට් කරන මෙතරින් තමයි ඒක අපි මොනාද කොහොමද සයින් බන්න ප්‍රෙස් කරු හම ඊලාඟට යන විදිිය තමයි උඩින්ම සෙට් කරගෙන තියෙනවා ඉතින් සයින් බොක්සක චේන්ජ් ියව් එක එතකින් ප්‍රෙස් කරුවාම සයිනප් කරත් එහෙම මාරුම රන්ගිය තෝවල්ල ඇතර හදාන් තින කොම thank you